අපි ඉගෙන ගන්න සමතුලිතතාවය පාඩමේ රසායනික සමතුලිතතාවය කියන කොටසේ KPKC අන්න ඒ ආකාරයේ ගැටලු කොහොමද හදන්නේ කියලා තමයි අද අපි යන්නේ. මේක පොඩ්ඩක් එක්තරා විදිහක MCQ ආකාරයක්. හරි. ඒ වගේ ගානක් කොහොමද හදන්නේ කියලා පොඩ්ඩක් බලන්න යා. ප්‍රශ්නේ තියෙන්නේ මේමයි. සෙල්සියස් T නම් උෂ්ණත්වයේදී පහත සඳහන් සමතුලිත ප්‍රතික්‍රියාවල සමතුලිත නියතයන් K1 හා K2 වේ. එතකොට K1 කියලා තියෙනවා මෙතන. මෙතන NO gas, O2 gas, NO2 gas. මෙන්න මේ සමතුලිතයේ සමතුලිත නියතයේ K1. තව තියෙනවා NO2 gas, NO2 gas, N2O4 gas. ඒකේ සමතුලිතතාවය K2. එතකොට අපි අහන්නේ මෙන්න මේ NO ධන භාගයක් O2 භාගයක් N2O4 කියන මෙන්න මේ සමීකරණයේ සමතුලිතතාව නියතය. අපි අපේ පහසුවට අපි මේක K නෝට් කියලා ගමු. හරි. එතකොට දැන් මේ වගේ ගානක දැන් මෙන්න මේ දෙන්න ප්‍රයෝජන අරන් තමයි මෙයාගේ සමතුලිත නියතය හොයාගන්න. අපි මෙයාගේ සමතුලිත නියතය ලියුවොත් දැන් මම මේ K1 කියලා දීලා තියෙන එක දැන් මෙහෙමයි. මේක අපිට KPද KCද කියලා කෙලින්ම ඩිරෙක්ට් කියලා නැහැ කියලා තියෙන සමතුලිත නියතයක් කියලා. එතකොට අපි මේකේ කුමන ආකාරයකට ගත්තත් ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට මෙතන ඉන්න කට්ටියක අපි සාන්දන සලකමු K1 කියලා. හරිද? KC කියලා විදිහට හිතමුකෝ. එතකොට අපි ප්‍රකාශයෙන් ලිව්වොත් මෙතන මෙයාගේ සාන්ද්‍රණය NO2 ගේ සාන්ද්‍රණය භෞතික අවස්ථාව දාන්න ඕනේ රචනා ප්‍රශ්නයක නම්. හරි. එතකොට මෙයාගේ බලය 1 වෙන්නේ හේතුව මෙතන ස්ටොයිකියෝමෙට්‍රි 1 හන්දා. මෙතන O2 ගේ සාන්ද්‍රණය දැම්මා. එයාගේ ස්ටොයිකියෝමෙට්‍රි භාගය. එතකොට බලයක් විදිහට දැම්මා. හරි. ඊට පස්සේ NO එයාගේ ස්ටොයිකියෝමෙට්‍රි 1 වෙන්නේ. එතකොට එයාව මේ විදිහට දානවා. NO ගේ සාන්ද්‍රණය ගෑස් 1. හරි. එක දාන්න අවශ්‍ය නැහැ. පෙන්නන්න මම දැන් මේ. එතකොට K2 කියන කෙනා. K2 කියන්නේ මෙන්න මේ සමීකරණය. එයාගේ සාන්ද්‍රණ දැන් අපි KC විදිහට හිතමු. හරි. ඒ තමයි මම මේ සාන්ද්‍රණ දාන්නේ එක එක සංයෝගයේ. N2O4 ගේ සාන්ද්‍රණය බෙදීම NO2 දෙන්නම NO2 එකම જાති දෙන්නේ. ඒකයි කඩලා ලියලා තියෙන්නේ. එතකොට අපිට ලියන්න පුළුවන් කොහොමද? NO2 gas ගේ දෙවෙනි බලය. හරි. ওই දෙක තමයි K1 K2 කියන්නේ. අපිට අවශ්‍ය කරන කෙනා ලියා ගන්න ඕනේ කොහොමද? K නෝට් ලියවා. අපිට සමීකරණ දීලා තියෙන කට්ටිය ලියමු. N2O4 මෙතන ස්ටොයිකියෝමෙට්‍රි භාගයයි. හරි. එතකොට මේ දෙකේ එකක් NO දෙන එකක් O2 දෙන. එතකොට O2 ගේ සාන්ද්‍රණය එයාගේ භාගයේ දර්ශකයනවා. අනිත් එක්කෙනා NO ගේ සාන්ද්‍රණය එයාගේ පළවෙනි බලය. හරි. එතකොට මෙන්න මේ K නෝට් තමයි අපිට ඕනේ දෙන්න තියෙනවා. මේ K1 සහ K2 ඇසුරින් තමයි අපි දැන් උත්තරේ දෙන්න ඕනේ. එතකොට මේක බලන්න මේ සමීකරණය මේක ගන්න කොහොමද නිකන් මේක පොඩ්ඩක් අර බලන්න ඕනේ. කොහොමද එහෙට මෙහෙට කරලා සමගාමී සමීකරණ විසඳනවා වගේ සුළු කරන්න පොඩ්ඩක් අවශ්‍යයි. හරි. අපි ඒක කොහොමද කරන්න කියලා පොඩ්ඩක් බලන්න යමු. දැන් මේ ගානේ මෙන්න මෙහෙම. මෙතන තියෙන N2O4 තියෙනවා. එයාගේ භාගයෙන් දර්ශකය තියෙනවා. මෙතන මේ K2 ගෙනගේ N2O4 තියෙනවා. එතකොට එයාගේ දර්ශකයක් ඇවිල්ලා තියෙනවා වල පේනවා. එතකොට අන්තිම උත්තරේ මේකේ NO2 නෑ මේ. මෙතන NO තියෙන්නේ මෙතන O2 තියෙන්නේ. මෙතන NO2 කියන එක නැති වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ මේකේ මෙන්න මේකේ උඩ NO2 තියෙනවා. මේකේ NO2 යට තියෙනවා. එතකොට ඔයාලට දැන් තේරෙන්න ඕනේ NO2 කැපිලා ගිහිල්ලා වගේ තියෙන්නේ. කැපිලා ගිහිල්ලා තමයි තියෙන්නේ කෙලින්ම. එතකොට ළමයි මෙන්න මෙතන දෙවෙනි බලයක් තියෙනවා මෙතන පළවෙනි බලයක් තියෙනවා. එතන අපි මෙහෙම කරමු. මෙන්න මේ K2 කියන කෙනාගේ වර්ගමූලය ගමු. වර්ගමූලය කියන්නේ ඔන්න භාගයේ දර්ශකය. එතකොට N2O4 කියන කෙනාගේ භාගය වෙනි දර්ශකය බෙදීම NO2 කියන කෙනාගේ වර්ගමූලය කියන්නේ මෙතන දෙක තියෙනවා ළමයි පළවෙනි බලය එන්නේ. හරි. අපි මේක ගමු. දැන් මේ පළවෙනි සමීකරණය 1 මේ දෙවෙනි එක සමීකරණය 2 අපිට අවශ්‍ය කරන එක්කෙනා 3 අලුතෙන් හදාගත්ත එක්කෙනා 4. එතකොට අපිට මේක මෙයා ලියා ගන්න පුළුවන් K2 ගේ භාගය වෙනි ඒ කියන්නේ දර්ශකය භාගයක් විතර ලියා ගන්න පුළුවන්. දැන් මෙහෙම කරන්න පුළුවන් පළවෙනි සමීකරණේ හතරවෙනි සමීකරණේ ගුණ කරන්න පුළුවන්. එතකොට පළවෙනි සමීකරණය K1 අපි හදාගත්ත හතරවෙනි එක මොකද්ද? K2 ගේ භාගය. ඔය ගුණ කරන්න ගත්තාම කොහොමද ළමයි එන්නේ? NO2 gas. දැන් මම මේ මුලින් ලියන්නේ මෙන්න මේක. මෙන්න මේ කොටස තමයි ලියන්නේ. එතකොට යටට එනවා O2 එයාගේ භාගීය දර්ශකය
NO එයාගේ පළවෙනි බලය ගුණ කිරීම. දැන් ලියන්නේ මෙන්න මේ කොටස. ඒක කොහොමද එන්නේ? N2O4 භාග්‍ය දර්ශකය බෙදීම NO2 පළවෙනි බලය. ඉතින් බලන්න මෙයාට මෙයා කැපිලා යනවා. ඉතුරු වෙන්නේ කවුද? N2O4 ගේ භාගය වෙනි බලය බෙදීම O2 ගේ භාගය වෙනි බලය. NO. දැන් බලන්න ළමයි මේක නේද මෙතන ඇදලා තියෙන්නේ. N2O4 ගේ භාගය වෙනි බලය O2 ගේ භාගය වෙනි බලය NO ගේ පළවෙනි බලය. එතකොට මෙන්න මේක තමයි K නෝට් කියන්නේ. හරිද? එතකොට මේක තමයි අවසාන උත්තරය. එතකොට මේ වගේ ගානකදී මෙන්න මේ ආකාරය. දැන් වලට පේනවා ඇතිනේ. මොකද කරේ? මේ සමීකරණ දෙක එකතු කරේ. දැන් බලන්න මෙතන මේ සමීකරණයයි එකතු කරලත් මේක අපිට ගන්න පුළුවන්. එකතු කරනවා කියන්නේ තමයි මේ සමීකරණය මෙහෙම තියලා මේ සමීකරණය දෙකෙන් බෙදනවා. මේ සමීකරණ දෙකෙන් බෙදනවා. එතකොට කොහොමද දෙන්නේ? දෙකෙන් බෙදුවම මෙතන දෙකක් NO2 දෙනවනේ. එහෙනම් එකක් NO2 වෙලා මේක මොකද වෙන්නේ? භාගයක් N2O4 වෙනවා. හරිද? එතකොට මෙන්න මේ සමීකරණයයි මේ සමීකරණය එකට එකතු කරොත් අපිට මේක ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. දැන් මම එක නිකන් පෙන්නන්න කොහොමද කරන්නේ කියලා. හරිද? එතකොට ඒක කරන විදිය දැන් මම පෙන්වන්න යන්නේ. හරි. දැන් අර කලින් මේ දෙන්න ගුණ කරලා මෙයයි ගුණ කරලා උත්තරේ ගත්තා. දැන් මම මොකද කරේ? මේ සමීකරණය එහෙමම තියලා මේ සමීකරණය දෙකෙන් බෙදුවා. එතකොට ඒ එන සමීකරණ තමයි මෙතන දෙන්නේ. හරි. මම ඒක මෙහෙම ලියා ගන්න වෙනම. NO2 භාගයක් N2O4. හරි. මේ උඩ තියෙන්නේ අනිත් සමීකරණය. හරි. NO ධන භාගයක් O2 NO2. හරි. මේ සමීකරණ දෙක එකතු කරනවා. එකතු කරාට පස්සේ ළමයි මොකද වෙන්නේ? මෙයාට මෙයා අඩු වෙනවා. හරිද? එතකොට NO ධන භාගයක් O2 කොහොමද? N2O4 එනවා. හරි. මේක සමහර කට්ටිය තේරෙන්නේ නැති යන්න මම මෙතන ලියන්න. NO2 මේ පැත්තේ දැම්මා. මේ NO2 මේ පැත්තේ දැම්මා. හරි. එතකොට මෙයා මේ පැත්තට ගිහලා අඩු වෙනවා. එහෙන් තමයි මෙතනම කෙලින්ම කපලා දැම්මේ. එතකොට මොකද වෙන්නේ? NO ධන භාගයක් O2 N2O4 මෙන්න ආවා. මෙන්න අපිට අවශ්‍ය කරන සමීකරණය ඇවිල්ලා තියෙනවා. එතකොට ඔය වගේ එක අපිට K නෝට් දැන් මෙයාගේ සමතුලිත නියතය මොකද්ද? K නෝට් නේ. ඒක අපිට ගන්න පුළුවන් කොහොමද? මේ දෙන්නගේ සමතුලිත නියත ගුණ කරලා. ඔන්න. මෙයාගේ සමතුලිත නියතය කොහොමද එන්නේ? එයාගේ සමතුලිත නියතය එන්නේ K1 K2 ගේ N2O4 භාගය වෙනි බලය NO කියලානේ. හරි ළමයි. හරිද? එතකොට මෙයාගේ භාගය වෙනි බලය එන්නේ ඔන්න මේ සමීකරණයයි මෙන්න මේ නියතයයි මෙන්න මේකයි ගුණ කරන උත්තරේ ගන්න පුළුවන්. ඒක කෙටි ක්‍රමයක්. හරිද? ඒ කියන්නේ සමීකරණ දෙකක් අපිට එකතු කරොත් අපිට පුළුවන් ඒ සමීකරණ දෙකේ සමතුලිතතා නියත ගුණ කරන්න. එහෙම ගුණ කරලා අපිට අර කලින් ගත්ත විදිහට උත්තරේ කෙටියෙන් ගන්න පුළුවන්. ඒක අපි ගණන් හදලා ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. හදිස්සිය හරි අපි සමීකරණ දෙකක් අඩු කරොත්, ඒ කියන්නේ එක සමීකරණයෙන් දෙක සමීකරණය අඩු කරොත් ඒ වගේ වෙලාවට අපිට ගන්න පුළුවන් මෙන්න මේ දෙන්නගේ සමතුලිතතා නියත බෙදලා. ඒ වගේ කෙටි ක්‍රමයක් තියෙනවා. අපි ඒ වගේ ගානකින් හම් වෙනකම් අදට මේ ගානේ සමු ගන්නවා. ඒතර මම හිතනවා මේක ඔයාලට තේරුණා කියලා. ක්‍රම දෙකකට හදලා පෙන්නුවා. පොඩ්ඩක් හොඳට බලාගෙන ඉන්න. හොඳට බලන්න එතකොට ගාන තේරෙනවා.